අපි බොහෝ දුරට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි සතුටින් ඉන්නේ? කොහොමද අපි සතුට වෙන්නේ? හිනහ වෙලා සතුටින් ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි උදේ හවස වෙහෙසෙන්නේ, රැකියාව කරන්නේ, මහන්සි වෙන්නේ, හැම දෙයක්ම කරන්නේ අපේ හිතේ සතුට වෙනුවෙන් නේද? ඒත් මොන දේ කෙරුවත් අවසානයේ අපේ හිතේ සතුටක් නැත්නම් අපි ඉන්නේ අසතුටින්. ඉතින් කොහොමද අපි සතුට වෙන්නේ? මම අද ඔබට පුංචි කාරණාවක් කියලා දෙන්න යන්නේ. ඔබට සතුට වෙන්නට ඕනේ නම්, ඔබට සතුටින් ජීවත් වෙන්නට ඕනේ නම් සතුට බෝ කරන්නෙක් බවට පත් වෙන්න. අපි කොහොමද සතුට බෝ කරන්නේ? හිනහව බෝ කරන්නෙක් බවට පත් වෙන්න. මගතටේදී අපිට කෙනෙක්ව මුණ ගැහුණොත් අපිට ඒ කෙනත් එක්කලා හිනහ වෙලා ඒගොල්ලන්ට හිනහවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම් එයාලත් සමහර විටකදී අපිත් එක්කලා පෙරලා හිනහ වෙනවා වෙන්නට පුළුවන්. එතකොට අපි ඉබේටම සතුට බෝ කරන්නෙක් බවට පත් වෙලා. මේ ලෝකේ සිනහ මුසුමුහුණින් ජීවත් වෙන මිනිසුන් සතුටින් ජීවත් වෙන බව ඔබ දැන හිටියද? ඉතින් අපිට නොමිලේ තව කෙනෙක්ට දෙන්න පුළුවන් මේ හිනහව දීලා හිනාව බෝ කරන්නෙක් බවට පත් වෙන්න. එතකොට ඔබට බේටම සතුටින් ඉන්න පුළුවන්. විද්‍යාඥයෝ කියනවා මේ ලෝකේ සතුටින් ඉන්න අනිත් පුද්ගලයන් අතරින් පරිත්‍යාගශීලී මිනිසුන් ගොඩාක් ඉන්නේ ජීවත් වෙන්නේ සතුටින් කියලා. ඒ කතාව ඇත්තක්. ඒක මාත් අත්දකින ඇත්තක්. අපි ළඟ තියෙන දෙයක් තව කෙනෙක්ට දීලා ඒ ලැබෙන දැනෙන සතුට අත්විඳලා බලන්න. අපි කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවට වැඩිය, අපි කෙනෙක්ගෙන් දෙයක් ලබා ගන්නවට වැඩිය, අපි ළඟ තියෙන පුංචි දෙයක් හරි තව කෙනෙක්ට දීලා පරිත්‍යාගශීලී හදවතකින් දීලා ඒ දැනෙන සතුට විඳලා බලන්න. ඒ සතුට වචන වලින් මට නම් කියලා නිම කරන්නට බැරි තරම්. ඉතින් මේ ලෝකේ පරිත්‍යාගශීලී මිනිසුනුත් බොහෝ සතුටින් ජීවත් වෙනවලු. අපි ළඟ දෙන්න තියෙන්නේ පුංචි දෙයක්ද ඒ දේ තව කෙනෙක්ට දීලා ඒ සතුට අත්විඳලා බලන්න. ඉතින් ඔබත් ඉන්නේ දුකින් නම් මෙන්න මේ කාරණා දෙක කරලා බලන්න. ඔබට සතුටින් ඉන්නට පුළුවන් වේවි. සතුට කියන්නේ తాවකාලික දෙයක්. මේ මොහොතේ සතුටින් ඉන්න අපේ හිත ස්වල්ප මොහොතකින් දුකටපත් වෙන්නට පුළුවන්. ඉතින් හැම මොහොතකදීම උත්සාහ කරන්න හිතේ ඒ සතුට රැක ගන්න. සතුටින් ජීවත් වෙන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.